මුදල් අවශ්‍යතාවයකට සින්දු ටිකක් උකස් කරලා ඩොලර් මිලියන 300ක් ගත්තා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේ වෙන කවුරුත් නෙමෙයි. ලයිව් ෂෝ වලදී කෙල්ල කොල්ල පවා කලන්තේ දම්වන්න උනත් පුළුවන් උන මයිකල් ජැක්සන්. එයා කොහොමද මේක කරේ? මේක නීති විරෝධී වැඩක්ද? මෙච්චර සල්ලි ගත්තේ එයා ඒ සල්ලි ආපහු ගෙව්වද? අදත් අපිත් එක්ක ගිනිගත් ඕපදූප රස වගේම ගුණයි. ගොසිප් එකක් වුණත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒක හරි ගුණයි. එහෙම නේද? ඔයයි මමයි ලෝන් එකක් ගන්න ගියොත් සැලරි ස්ලිප් එකක් පෙන්නලා නැත්තම් නිවසක් උකස් කරලා නේද ලෝන් එකක් ගන්නෙ? මයිකල් ජැක්සන් බැංක් එකට කියනවා මගේ සින්දු වල වටිනාකමට මට ලෝන් එකක් ඕනි කියලා. ඉතින් බැංක් එක මේකට එක පාරටම ආ කියන්නේ නැහැ. ලෝන් එහෙම අරන් තියෙන අය මේක ගැන දන්නවනේ. ඉතින් මෙයා මයිකල් ජැක්සන් කියලා වෙනසක් උනේ නම් නැහැ. මුලින්ම බැංක් එක ෆෝකාස්ට් එකක් කරනවා. ඊට පස්සේ බැංක් එක ගණන් හදලා බැලුවම එයාලට තේරෙනවා මයිකල් ජැක්සන්ගේ සින්දුවල ඉදිරි අවුරුදු 10දී අනාගත ඉපැවුම් වටිනාකම ඩොලර් මිලියන 500ක් කියලා. ඒ නිසා එයාලා මයිකල් ජැක්සන්ට ඩොලර් මිලියන 300ක ණයක් දෙනවා. හරි. දැන් ඔයාලා හිතනවා ඇති කොහොමද දැන් ඕක ගෙවන්නේ කියලා. හරි. ඒක සරලව මෙන්න මෙහෙමයි. මයිකල් ජැක්සන්ගේ අලුත් සින්දු වලින් එයාට එන ආදායම්, එතකොට එයාගේ ලෝවට ප්‍රසංග වලින් එයාට එන ආදායම්, Spotify, Apple Music, රේඩියෝ වල සින්දු ප්ලේ වෙනකොට එන ආදායම්, මේ හැම එකකින්ම එයාට එන මුදල් වලින් 50%ක් එයා එයාගේ බෑන්ක් එකට හරවන්න ඕනේ. මේක තමයි ඇග්‍රීමන්ට් එක. හැබැයි තව පොඩි ප්‍රශ්නයක් වුණා. පොඩි නෙමෙයි, ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි මේ ලෝන් එක අරන් ටික කාලෙකින්, ඒ කියන්නේ 2009 වර්ෂයේදී මයිකල් ජැක්සන් මිය යනවා. දැන් මොකද වෙන්නේ? අලුත් සින්දු නෑ, ෂෝස් නෑ. එයාගේ ළමයින්ට අම්මා තාත්තට පාරට බහින්න උනාද? නෑ. හිතා ගන්නවත් බැරි දෙයක් සිද්ධ වුණා. එයාගේ මරණයත් එක්ක මිනිස්සු වැඩියෙන් එයාගේ සින්දු ඇල්බම් මිලදී ගන්න පටන් ගත්තා. Spotify, Apple Music සහ රේඩියෝ views ආදායම ඉහළ යන්න පටන් ගත්තා. සරලවම කිව්වොත් මේ ආදායමෙන් මයිකල් ජැක්සන්ගේ ලෝන් එක 2013 වෙද්දී ගෙවිලා ඉවරයි. ඩොලර් මිලියන 300ක් පොලියත් එක්කම ගෙවිලා ඉවරයි. ඇයි මයිකල් ජැක්සන් මේ ලෝන් එක ගත්තේ? ලෝන් එක ගෙවලා ඉවර නම් දැන් මයිකල් ජැක්සන්ගේ account එකට views වලින් එන මිලියන ගණන් සල්ලි කොහාටද යන්නේ? එයාගේ ළමයින්ටද? නෑ, ළමයින්ට නම් නෙමෙයි. ප්‍රශ්න ගොඩයි නේද? මේ ප්‍රශ්නවලට උත්තර ඔයාලට උණුවෙම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. subscribe කරලා bell icon එකක් click කරලා බලාගෙන ඉන්නකෝ. මේ ගිනිගත් ඕපදූප රස වගේම ගුණයි.